ආයුබෝවන් කියලා පිළිගන්නවා අදත් අපේ සිසිරෙන් YouTube channel එකට. අපි අද මේ සත්ව පාලනය සඳහා කුකුල් ෆාම් වලට අවශ්‍ය කරන බඩිරු කුඩ කර ගැනීම සඳහා යන්ත්‍රයක් නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ යන්ත්‍රය මොන වගේද කොහොමද ඒක ක්‍රියාකාරීත්වය කියන එක මම පැහැදිලි වලට කියලා දෙන්නම්. මේ තියෙන්නේ බඩිරු කුඩු කිරීම සඳහා අපි නිෂ්පාදන යන්ත්‍රයයි. මේ ගැන අපි කොහොමද ක්‍රියාත්මක කියන හැටි මේ වීඩියෝ එකේදී වලට පැහැදිලි බලා ගන්න පුළුවන්. අපි අනිවාර්යෙන් සිසිරි ඉංජිනේරින් YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම අපි Facebook page එකේ තියෙන එකට like එකක් දාන්න. Instagram එක තියෙනවා. ඒකත් follow කරන්න. බලමු අපි මොකද්ද මේ යන්ත්‍රය කොහොමද මේක නිෂ්පාදනය කටයුතු සිද්ධ වෙන්නේ කියන ගැන මම පැහැදිලිව ඔයාලට පෙන්නන්නම්. අපි බලමු. දැන් මේ තියෙන මේ මැෂින් එකේ බඩිරු දාන කොටස. මෙන්න මේ කොටසට මෙන්න මේකේ වලක් තියෙනවා. ඔයාලට පේනවා ඇති. මෙන්න මේ විදිහට අපි වල හදලා තියෙනවා. මේ වලේ ඇන්ගල් එකට තමයි හදලා තියෙන්නේ. දැන් මේ බඩිරු පුරවලා තියෙන්නේ. මේ බඩිරු ඊට පස්සේ මේ දොරෙන් මේ තියෙන දොර මගින් අපි දොරේ ගානට අරපුවාම ඊට පස්සේ මේක දිගේ ගිහින් මෙන්න මේ කන්වයර් එක මාර්ගයෙන් කටර් එකට යනවා. ඒ විදිහට තමයි මේ මැෂින් එකේ ඒ කොටස නිර්මාණය කරලා තියෙන්නේ. එතනින් මේ කන්වයර් එක මාර්ගයෙන් මෙහෙම මේ කටර් එකට යනවා. ඉතින් මේ කටර් එක මේ කන්වයර් සඳහා අපි හෝස් පාවර් මෙතන 3 මෝටරේ අපි සවි කරලා දිනවල පේනවා ඇති. කන්වයර් එකේ බඩේ උඩට ගැනීම සඳහා හෝස් පාවර් 3 මෝටරේ තියෙනවා. ඊට පස්සේ මෙහෙම ඇවිල්ලා අපි කටර් එක මේ ක්‍රියාකාරීත්වය සඳහා හෝස් පාවර් 20 කියන මෙන්න වගේ ජපාන් මෝටර් එකක් අපි සවි කරලා තියෙන වලට පේනවා ඇති. හෝස් පාවර් 20 මෙන්න මේ වර්ගයේ ජපාන් මෝටර් එකක් අපි හයි කරලා තියෙනවා. මේ විදිහට තමයි මේ කටර් කියන කොටස හයි කරලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ එතනින් පස්සේ අපි කුඩු වෙන ටික පෙන්නනම් ඔයාලට මෙන්න මේ ආකාරයෙන්. මෙන්න මේ විදිහට අපි කටරේ මෙහෙම කුඩු වෙලා මෙතන මෙහෙම බණු ටික මේ කොටසට ඇවිල්ලා ඊට පස්සේ මෙතනින් මෙන්න මේ වගේ මෙන්න මේ කොටසෙන් තමයි කුඩු වෙන බඩනු ටික අර අපේ අර එහා පැත්තේ කලවම් මැෂින් එතන අපේ වලට බලා ගන්න පුළුවන්. කලවම් මැෂින් එක කියන යන්ත්‍රය සඳහා මේකෙන් කුඩු වෙන සේරම ඒකට යනවා. ඒ නිසා තමයි ඒක නිෂ්පාදනය කරලා තියෙන්නේ. වලට පේන ඇති. එතකොට අර උඩ තියෙන කොටසේ තියෙන මෝටරෙත් හෝස් පාවර් 3 3 පේස් මෝටරයත් එක්ක සයි කරලා තියෙනවා. ඒ මාර්ගයෙන් තමයි මේ කන්වයර් බටේ වැඩ කරන්නේ. ඒ විදිහට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. එහා පැත්තේ අපි වලට කලවම් මැෂින් එකත් බලන්න බලමු. යමු එහා පැත්තට කොහොමද කලවම් මැෂින් එක මේ සවි කරලා තියෙන විදිහ බලමු. මේ තියෙන කලවම් මැෂින් එක වලට පේනද මෙන්න මේ කලවම් මැෂින් එකට තමයි අපි අර එහා පැත්තෙන් එන කටරකින් එන සියලු බඩේරු කැඩෙන කුඩු මේකට ස්ටොක් වෙන්න තමයි අපි හදලා තියෙන්නේ. ඒතකොට මේකේ ස්ටොක් වුණාට පස්සේ මේකෙම කලවම් කරගෙන අපිට මික්සර් කරගෙන මෙතනින් මේ කටවල් මාර්ගයෙන් උර වලට මෙන්න මේ විදිහට බා ගැනීම හැකියාව අපි මේ මැෂින් එක මාර්ගයෙන් සම්පූර්ණ මැෂින් එකක් විදිහට ඒක ලබා දීලා තියෙනවා. ඉතින් මේක විශේෂ නිෂ්පාදනය කරු මැෂින් එකක් වල පේනවා ඇති. ඔයාලා මේ වීඩියෝ එක මීට කලින් දැකලා නැත්නම් මේ වගේ යන්ත්‍රයක්. ඉතින් මේ විදිහට තමයි අපේ සත්ව ආහාරය කියන්නේ කුකුල් ෆාම් කරන අපේ මහත්වරු සඳහා අපි මේ වගේ යන්ත්‍ර තමයි නිෂ්පාදනය කරලා මේ විදිහට හයි කරලා දෙන්නේ. ඉතින් අපේ channel එක අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න කියන්නේ අපි අනිවාර්යෙන් මේ වගේ යන්ත්‍ර නිෂ්පාදනය කරපුවම ඔයාලා වෙනුවෙන් මේ වගේ වටිනා වීඩියෝ අපි ඉදිරිපත් කරනවා. ඉතින් ඒ හින්දා අපි අනිවාර්යයෙන්ම සිසිරි ඉංජින් YouTube channel එක subscribe කරලාම තියාගන්න. අපි බලමු ඊළඟට මේක ක්‍රියාකාරීත්වය කොහොමද වෙන්නේ කියලා. මේ මැෂින් එකේ ක්‍රියාකාරීත්වය වෙන්න ඕන කොහොමද කියන එක මම ඔයාලට පැහැදිලිව පෙන්නන්නම්. මේක ඉස්සරලාම අපි ක්‍රියාත්මක කරන්න මෙන්න මේ කටර් එක කියන කොටස. මේ කටර් එක කියන කොටස තමයි ඉස්සරලාම අපි ක්‍රියාත්මක කරන්නේ. ඊට පස්සේ තමයි මෙන්න මේ වගේ බඩිනු ඉහළට රැගෙන යන මේ කන්වයර් දඟරේ ක්‍රියාත්මක කරන්නේ. ඊට පස්සේ ඔයාලට පේනද මෙන්න මේ වගේ බොහොම පහසුවෙන් අපි මේ හදලා තියෙනවා. මොකද මේක නැත්තම් හරි අමාරු වැඩක් මේ කරන මේ අපේ මහත්වරුන්ට මේ බඩිනු නැත්තම් මේකට උරයක් මාර්ගයෙන් උස්සලා පයින්ටු මාර්ගයෙන් දාන්න ඕනේ. ඒක අපි නැති කරලා තියෙනවා. ඒක ලොකු පහසුමක් අපි සපයලා දීලා තියෙනවා. ඔයාලා දැකලා ඇති වෙන කට්ටිය මේක වැඩ කරන්නේ පයින්ටුවට බඩිනු පුරවලා මේ කටරවට දාලා තමයි කුඩු කරන්නේ. ඉතින් අපි ඒක ඊට වඩා සරලව බොහොම පහසුවෙන් මෙන්න මේ වගේ බිමට හලලා මෙන්න මේ විදිහට ඔයාලට පේනවා ඇති බිමට හලලා මේ වගේ සරලව මේ විදිහට බඩිනු මේ හලපුවාම මේක දිගේ උඩට යන විදිහට අපි නිෂ්පාදනය කරලා මේක අපි ඔයාලට ලබා දීලා දෙනවා. ඉතින් මේකදී දැන් පෙන්වන්න ස්විච් එක දාලා අපි මේක ක්‍රියාත්මක කරන ආකාරය ඉස්සරලාම අපි මෙන්න මේ කටර් කියන කොටස තමයි ක්‍රියාත්මක කරන්නේ. බලමු දැන් මේක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා පෙන්වන්න. ඉස්සරලාම මෙන්න මේ වගේ මේ කටර් කියන මෙන්න මේ වගේ ස්විච් එක දා ගන්නවා මේ කටර් කියන එකේ. ඊට පස්සේ අපි දෙවනුව දාන්න ඕනේ මේ දඟර කියන කොටසේ මේ දඟරෙත් දා ගන්න ඕනේ. මෙන්න මේ වගේ මේ කොටස දා ගන්නවා. ඊට පස්සේ තුන්වෙනුව තමයි අපි එහා පැත්තේ අර ඒක දානවා මෙන්න මේ විදිහට.
මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයෙන් බඩේනු ඉහළට ඔයාලා දකින්නත් දැන් මේ මැෂින් එකේ මේ බඩේනු දාලා මේ මැෂින් එකට එන්න සලස්වලා ඊට පස්සේ මේකෙදි කුඩු වෙලා මෙන්න මේ බටේ මාර්ගයෙන් එහා පැත්තේ ස්ටොක් ටැංකියට අපි ස්ටොක් වෙන්න අපි ක්‍රියා කරලා පේනවා. ඉතින් මේ විදිහට තමයි මේ මැෂින් එකේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ. ඒක ක්‍රියාත්මක කරන පිළිවෙලත් අපි පෙන්නුවා. මේ මොකද ඉස්සරලාම අපි මෙන්න මේ කටර කියන කොටස තමයි ක්‍රියාත්මක කරන්නේ. ඒ වගේම දෙවනුව අර ඇට උඩට යන කන්වාර් එකේ ස්විච් එක අපි ක්‍රියාත්මක කරනවා. ඊට පස්සේ තමයි තුන්වෙනිව තමයි මේ කුඩු වෙලා ඉහළට යන කොටස ක්‍රියාත්මක කරන්නේ. ඒ විදිහට තමයි මේ නිෂ්පාදනය කටයුතු මේ මැෂින් එකේ සිද්ධ කරන්නේ. ඉතින් ඔයාලට පැහැදිලිව පේන්න ඇති මේ මැෂින් එක අපි කොහොමද ක්‍රියාත්මක කරුවේ, කොහොමද මේ මැෂින් එක දියෙව්වේ, කොහොමද බඩේම ඇතුළට ගියේ කුඩු කරුවේ කියන හැමදේම අපි මේ පැහැදිලිව මේ වීඩියෝ එකේ පෙන්නුවා. ඉතින් අපිට කතා කරලා අපි මැෂින් ලබා ගැනීම හැකියාව සිසිල් ඉංජිනේරිය ආයතනයෙන් ලබා දීලා තියෙනවා. ඔයාලට අවශ්‍ය වුණොත් අපිට කතා කරන්න අපේ මේ තීරයේ මේ අපේ නම්බරය දිස් වෙයි, WhatsApp අංකය දිස් වෙනවා. ඉතින් අනිවාර්යෙන් අපි subscribe කරලා තියාගන්න සිසිල් ඉංජිනේරිය YouTube channel එක. මොකද ඉදිරියේදී අපි තවත් වීඩියෝ ඔයාලා වෙනුවෙන් ඉදිරිපත් කරනවා මේ වගේ අපි අලුත් නිෂ්පාදනය කරපු ගමන්. මොකද අපි අපේ දේශීය නිෂ්පාදන තමයි හැමතිස්සෙම මේ හදලා ඉදිරිපත් කරන්නේ. විදේශීය දේවල් අපි ගෙනල්ලා ඒවා මුකුත් පෙන්වන්න ඒවා කරන්න යන්නේ. අපේ නිෂ්පාදන තමයි අපි හැමතිස්සෙම ඉදිරිපත් කරන්න. ඉතින් අද අපි අපේ මේ වීඩියෝ එකෙන් සමුගන්නම්. ඊළඟට අපි ආයේ අලුත් මැෂින් එකක් අපි නිෂ්පාදනය කරගෙන යනවා. ඒකෙත් අපි වීඩියෝ එක ළඟදීම අරන් එන්නම්. සුබ දවසක්. අපි ඊළඟට අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.